ඔන්ලයින් ළමයි ඔපරේෂන් කරගෙන නැහැ. මොනවා කරගෙන දින ඔපරේෂන් කියන්න බලන්න ඕගොල්ලන්ගේ වීරක්‍රියා. තමයි අරක පොඩ්ඩක් මික්ස් කරනවා. වෙන මේ වල ඔය මේ ඔපරේෂන් තියටර් එකකට ගිහිල්ලා තියෙනවා නම් තඩී මැෂින් තියෙන. ඒව අදාළ වෙන්නේ මේ ඔපරේෂන් එක කරන සර්ජන්ලට නෙමෙයි. ඇනස්තටිස්ට්ලට. ඒ කියන්නේ නිර්වින්දක වෛද්‍යවරු කියලා වෙනම ශාස්ත්‍රයක් තියෙනවානේ. ඒ මිනිස්සුන්ට තමයි අර තඩි මැෂින් එක ඔපරේට් කරන එක අදාළ වෙන්නේ. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒකට කැමතිවම වෙනම ඉන්නවා. අකමැතිවම වෙනම ඉන්නවා. ඒ කියන්නේ කැමතිවම ඒකට මාර කැමති. එයා කියනවා සුදුසුයිද නැද්ද කියලා. එයා සුදුසු නෑ කියනවා නම් ඔපරේෂන් එක කරන්න වෙන්නේ නෑ ඉතින් කෙලි. මෙච්චරයි කතාව. එයා සුදුසු නෑ. ඒතර කරන්න වෙන්නේ නෑ. එහෙම අර වෙනම එකක් තියෙනවා එයාට. සහ මේ එහෙම අම්මලිකමට වගේ බෑ කියන්නේ හරිද? ඒ කියන්නේ මේ හිට බෑ වගේ ඕපරේෂන් කරන්න. මේක සුදුසු නෑ. නෑ මේකත් නෑ සුදුසු නෑ. එහෙම කියන්නේ නෑ. සහ එහෙම වුණොත් ඒක ඊළඟට ආයෙමත් චෙක් වෙනවා. එහෙම කරන්න බෑ. අන්න එපා කියන්නේ එහෙම තරහකට මොකටවත් නෙමෙයි. අර මේ කෑවොත් එහෙම ඒ කියන්නේ ඔපරේෂන් එකක් දැන් ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් මොකද අර එහෙම අන්න ස්රෝතය කියලා ඔයගොල්ලෝ කියන්නේ ඊසොෆෙගස් කියලා බටයක් තියෙනවනේ කටේ ඉඳන් ආම මැත්ස් ළමයි කටයි බඩයි සම්බන්ධ වෙන බටේ අර එහෙමයක් තියෙනවනේ. ආන්ගේ බටේ යට කෙලවර සාමාන්‍යයෙන් අවුලන්න නැතුව අපි වැඩ කරන වෙලාවට වැහිලා තියෙන. ඒතර බඩේ තියෙන ඒවා උඩට එන්නේ නැහැ. එතකොට මේ මොකද්ද දැන් ඔය වගේ වෙලාවකට සිහි නැති කරද්දි ඒ යට වැහිලා තියෙන එක ලූස් වෙනවා. මසල් රිලැක්ස් වෙලා ඒව ලූස් වෙනවා. ඒවිල්ලා මේ පෙනහැලි වලට යන්න පුළුවන්. ඒක මේ හින ප්‍රශ්නයක් වෙන මෙහෙම වුණොත්. ඒ කියන්නේ මේ ළඟදී තව මොකක් කර මේ බයිසිකල් හැප්පෙනේම සෑහෙන දැන් ওই දෙකක් නේ යන්නේ. තව එක එක ඒවා වෙලා තිබ්බා. තව මොකක් කර ඇක්සිඩන්ට් එක වෙච්ච එකක් තිබුණා මේ ඒ කාලා යනකොට ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. හරිද? කාලා ගෙදර යනකොට ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. එතකොට ඉතින් කන් දෙපා කෙනෙක් ගෙහෙම්මල හරියන්නේ නැහැ නේ. කාලා ගෙදර යද්දි නම් ඊට වඩා ඔපරේෂන් එකක් දැක් කරගන්න ඕන මිනිස්සු නා මේක මම කියන්නේ සාමූහික සත්‍යයන් වශයෙන් මේ සමස්ත මාධ්‍යයක් වශයෙන් මදි. ඔන්ලයින් ළමයි ඔපරේෂන් කරගෙන නැහැ. මොනවා කරගෙන දින ඔපරේෂන් කියන්න බලන්න ඕගොල්ලන්ගේ වීරක්‍රියා. මට මේව එකක් කරලා තියෙනවා මගේ මේ කෑල්ල ගලවලා අයින් කරලා තියෙනවා. ඒ වගේ මොනවද තියෙන්නේ? ඇහැ වැඩක් නෑ. ඇහැ ගණන් ගන්න නෑ කවුරු. නාසය මොකද්ද කරේ? ඇස්නේ කරලා දෙන අත. අර හොඳ එකක් කරලා නෑ නේද? අත කපා ගත්තා. මදි. දතක් ගලවද්දි කවුද මං සීහ නැති කරන්නේ? දත ගැලවෙව සීහ නැති කරලාද? හොඳ දඩයක් ගහලා එහෙනම්. මේ දත මෙහෙම ගලවන්න බෑ. මේකට සීහ නැති කරන්න ඕන කිව්වද? දතක් ගැලවෙව කියන්නේ සීහ නැති කරනවා ඒකට. අර පොඩ්ඩක් හිරිවට්ටන එක නෙවෙයි. වකුගඩුවක් දුන්නා බොරු කියන්නේ වා. අත උණ්ඩක පුච්ච අයින් කරා. ඒක නම් වැඩක් නැහැ නේ තිබ්බ. අයින් කරන එකයි හොඳ. මොලේ ගලවලා තියෙනවා. බඩේ දෙකයි ඇහැයි. ඔපරේෂන් උම්බාරක් කරා. අපෙන්ඩිසයිටිස්. ඔළුව පැලුණා. ස්ප්ලීන් එක අයින් කරා. ස්ක්‍රීන් ග්‍රාෆ්ට් ගේක තියවදන. එහෙම හොඳ ඔපරේෂන් නෑ වැඩි. මදි ප්ලාස්ටික් සර්ජරි. එච්චර වැඩක් නෑ ඕගොල්ලන්ගේ කියන්නේ. හොඳ කේසස් නෑ. අර එහෙම හොඳ සර්ජරිස් වෙච්ච ඒවා. හරි කොහොම හරි මේ ඔහොම තියෙනවනේ දැන් මේ නිර්වින්දක මේ වගේදී ඒක මේ ආරම්භයේදී සාමාන්‍යයෙන් ඒකට ඉන්ජෙක්ට් කරන බෙහෙත් එක ගොඩාක්ම පවර්ෆුල්. සාමාන්‍යයෙන් තප්පර 10ක් විතර ඇතුළත ගොඩක් වෙලාට සිහි නැති වෙනවා. ඒක කරන්නේත් එහෙමයි. ඒක විදනකොට කියනවා ඒ දැන් මොකක් හරි එකක් වෙයි කියලා කියනවා. ඒ කියන්නේ ඒක දැනෙනවා අත දිගේ අර පොඩි දැවිල්ලක් වගේ යනවා දැනෙනවා. ඒක පේෂන්ට් කියලා මේ ගොඩක් එක ඒවා තියෙනවා. ඒ කියන්නේ සමහරුන්ගේ තියෙනවා 10 ඉඳන් රිවර්ස් එකට ගණන් කරන්න කියනවා. ඒ කියන්නේ සිහි නැති වෙන තැන හොයාගන්න බෑ. මොකද සිහි නැති වුණාද කියලා නැත්තම් හොයාගන්න බෑ. ඒතර ඒක හොයාගන්න ඕන හින්දා මොකක් හරි ක්‍රමවේදයක් ඉතින් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට මේ ප්‍රැක්ටිස් එක එක අයගේ Tamanට ආවේනික ප්‍රැක්ටිසස් තියෙනවා. ගොඩක් වෙලාවට තියෙන එකක් තමයි 10 ඉඳන් බිඳුවට ගණන් කරන්න කියන රිවර්ස් එකට. ඉතින් 10 9 8 7 විතර ගියද්දි ඕනෙකින් නිදි. ඒ කියන්නේ එහෙම කවුරුත් 4න් එහෙම පල්ලෙහාට කියනවා මම අහලා නැහැ ජීවිතේ කවදාවත්. 6 5 වෙද්දි සිහි නැති වෙනවා කෙලින්. ඒ මට්ටමට ඒවා ගොඩාක් මේ පවර්ෆුල් ඒ මුලින්ම දෙන ඒජන්ට්ස්. ඊට පස්සේ සිහිය නැති. ඒ කියන්නේ ඒවා හැබැයි පවර්ෆුල් වගේම ඒ වගේම වෙන ඩැමේජ් එකත් ඉතින් වැඩි. ඒ කියන්නේ එකෙන් පොඩි හානියකුත් තියෙනවා සහ අනිත් එක ඒවා ගොඩාක් වෙලාවට ෂෝට් ඇක්ටිං. ෂෝට් ඇක්ටිං කියන්නේ ටක් ගාලා ඉවර වෙනවා. ඒවල මේවා එක බොහොම පොඩි වෙලාවක් ඇතුළත නැති වෙලා යනවා ඉෆෙක්ට් එක. ඒතර ආයෙ සිහිය එනවා ටිකක්. ඒතර සිහිය නැති කරලා විනාඩි 10ක් විතර නැත්නම් විනාඩි 20ක් විතර ඔපරේෂන් එක කරන් යද්දී මු නැගිටලා අහලා හරියන්නේ නැහැ නේ මොකද වෙන්නේ ඔය පැත්තේ කියලා මේ ඔපරේෂන් එක වෙනකම්. ඇයි පේන්නේ නැති වෙන්න වහනවා කොහොම? එහෙම. ඒ මාලා හරියන්නේ නැහැ.
ඒ හින්දා මේ අපි අර ඒක මේන්ටේන් කරන්න සිහිය නැති වුණ එක එහෙම පවත්වා ගන්න විවිධ වෙනම දේවල් පාවිච්චි කරනවා. ඒකට තමයි ගොඩක් වෙලාවට වායු වර්ගයෙන් මැදිහත් වෙන්නේ. ඒ කියන්නේ දැන් හැලොතේන් කියලා වායුවක් තියෙනවා N2Oත් එහෙම කාලයකට කලින් පාවිච්චි වෙලා තියෙනවා. අර වෙනම කොහොමත් බට දාලා ඔක්සිජන් එහෙම ගහලානේ තියෙන්නේ. ඒවටම අරක පොඩ්ඩක් මික්ස් කරනවා. වෙන මේ වල ඔය මේ ඔපරේෂන් තියටර් එකකට ගිහිල්ලා තියෙනවා නේද? තඩී මැෂින් තියෙන. ඒව අදාළ වෙන්නේ මේ ඔපරේෂන් එක කරන සර්ජන්ලට නෙමෙයි. ඇනස්තටිස්ට්ලට. ඒ කියන්නේ නිර්වින්දක වෛද්‍යවරු කියලා වෙනම ශාස්ත්‍රයක් තියෙනවානේ. ඒ මිනිස්සුන්ට තමයි අර තඩි මැෂින් එක ඔපරේට් කරන එක අදාළ වෙන්නේ. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒකට කැමතිවුම් වෙනම ඉන්නවා. අකමැතිවුම් වෙනම ඉන්නවා. ඒ කියන්නේ කැමතිවුම් ඒකට මාර කැමති, අකමැතිවුම් පොඩ්ඩක්වත් කැමති නෑ ඒකට. ඒ කියන්නේ අර ඒක හරි අමුතු ජොබ් එකක්. සමහරක් වෙලාවට ඇති වැඩක්ම නෑ. ඒකේ මෙලෝ වැඩක් නෑ. සමහරකට බුදුම වැඩ ඒකේ. අර ඒ වගේ අර මේ හරි අමුතු දෙයක්. ඒ කියන්නේ දැන් හොඳට ප්ලෑන් කරලා වෙන ඔපරේෂන් එකක් නම් ඇත්තටම ඇනස්තෙටිස්ට්ලාට එහෙමර කියලා කරන්න දෙයක් නැහැ. කලින් දවසේ කියලා සම්පූර්ණයෙන් පේෂන්ට්ව බලනවා. බලලා මෙයා මේ සුදුසුයි ඔපරේෂන් එකට කියලා. ඒ කියන්නේ සමහරක් වෙලාවට දැකලා ඇති ගොඩාක් වයසට ගියාට පස්සේ සමහරක් ඔපරේෂන්ස් කරන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ අර සිහි නැති කරවලා ආයේ සිහිය ගන්න ඒක ඇඟට වෙනම මහන්සියක් ඒකට ඇඟ දරන්න ඕන. ඒකට ඔරොත්තු දෙන්න ඕන. සමහරක් වෙලාවට මිනිස්සෙකේ සිහි නැති කරන එකෙන් විතරක් මැරෙන්න පුළුවන්. ඒකට වෙනම ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ නිසා. ඒතර ගොඩාක් වයසට ගියාම සමහරක් වෙලාවට ඔපරේෂන්ස් වල ගන්න බෑ කියන්නේ ඒකයි. ඒක සිහි නැති කරන මේ නිර්වින්දක ක්‍රියාදාමයට එයාත් සුදුසු නැති වෙන්න පුළුවන්. ඇනස්තෙටිස් සාමාන්‍යයෙන් කලින් දවසේ ගිහලා සම්පූර්ණ මේකක් කරලා එයා කියනවා සුදුසුයිද නැද්ද කියලා. එයා සුදුසු නෑ කියනවා නම් ඔපරේෂන් එක කරන්න වෙන්නේ නෑ ඉතින් කෙලි. මෙච්චරයි කතාව. එයා සුදුසු නෑ. ඒතර කරන්න වෙන්නේ නෑ. එහෙම අර වෙනම එකක් තියෙනවා එයාට. සහ මේ එහෙම අම්මලිකමට වගේ බෑ කියන්නේ නෑ. හරිද? ඒ කියන්නේ මේ හෙට බෑ වගේ ඔපරේෂන් කරන්න. මේක සුදුසු නෑ. නෑ මේකත් නෑ සුදුසු නෑ. එහෙම කියන්නේ නෑ. සහ එහෙම වුණොත් ඒක ඊළඟට ආයෙමත් චෙක් වෙනවා. එහෙම කරන්න බෑ. කොහොම හරි ඒතර ඒ වගේ ඔපරේෂන් එක ඇත්තටම ඇනස්තෙටිස්ට්ට කරන්න දෙයක් නැහැ. හොඳට ප්ලෑන් වෙලා කරන ඒවල එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර මේ එන්න වැඩ එන්නම ස්ට්‍රෙස්ෆුල් වෙනවා. අර ඉමර්ජන්සි ඒ වගේ දැන් අරකෙදි කණ්ඩ එපා කියලා අරකයි මේකයි ඔක්කොම කියලා. ඒතර ඒ කණ්ඩ එපා කියන්නේ එහෙම තරහකට මොකටවත් නෙමෙයි. අර මේ කෑවොත් එහෙම ඒ කියන්නේ ඔපරේෂන් එකක් දැන් ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් මොකද අර එහෙම අන්න ස්රෝතය කියලා ඔයගොල්ලෝ කියන්නේ ඊසොෆෙගස් කියලා බටයක් තියෙනවනේ කටේ ඉඳන් ආම මැත්ස් ළමයි කටයි බඩයි සම්බන්ධ වෙන බටේ අර එහෙමයක් තියෙනවනේ. ආන්ගේ බටේ යට කෙලවර සාමාන්‍යයෙන් අවුලක් නැතුව අපි වැඩ කරන වෙලාවට වැහිලා තියෙන. ඒතර බඩේ තියෙන ඒවා උඩට ඉන්නේ නැහැ. එතකොට මේ මොකද්ද දැන් ඔය වගේ වෙලාවකට සිහි නැති කරද්දි ඒ යට වැහිලා තියෙන එක ලූස් වෙනවා. මසල් රිලැක්ස් වෙලා ඒවා ලූස් වෙනවා. එතකොට ආමාශ දෙන ඒවා අරක දිගේ උඩට එන්න පටන් ගන්නවා. ඒතර ඔපරේෂන් එක කරන්නේ ඔය හිටගෙන නෙමෙයිනේ දැන් අඳන් එහෙමනේ කරන්නේ මොහ හිට වෙලා ඔපරේෂන් කරන්න බෑනේ උඩට එන එක නතර කරන්න කියලා. ඒතර මොහ හිට වැතිරලා පොඩ්ඩක් ඉස්සුවත් ගොඩක් වෙලාවට ෆ්ලැට් නේ ඕක කරන්න වෙන්නේ. එතකොට ඕක ටික උඩට ඇවිල්ලා මේ පෙනහැලි වලට යන්න පුළුවන්. ඒක මේ හින ප්‍රශ්නයක් වෙන මෙහෙම වුණොත්. ඒ කියන්නේ මේ ළඟදී තව මොකක් කර මේ බයිසිකල් හැප්පෙනේම සෑහෙන දැන් ওই දෙකක් නේ යන්නේ. තව එක ඒවා වෙලා තිබ්බ. තව මොකක් කර ඇක්සිඩන්ට් එක වෙච්ච එකක් තිබුණා මේ ඒ කාලා යනකොට ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. හරි කාලා ගෙදර යනකොට ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. එතකොට ඉතින් කන් දෙපා කෙනෙක් ගෙහෙම් වල හරියන්නේ නැහැ නේ. කාලා ගෙදර යද්දි නම් හැප්පුණේ. ඇත්තට මේ වෙලේ පේෂන් මැරිලා. ඒ කියන්නේ අරක නෙමෙයි මේ ටික යන වීඩියෝ එකත් එහෙම එකක් නෙමෙයි වෙන සිද්ධියක්. ඒකේ මේ අන්තිමට කොහොම හරි ඒක වෙලා ගේනකොටත් මැරිලා හරි කොහොම හරි තියටර් එකට ඒ වෙලාවෙම අරගෙන පාන්දර එකට විතර අරගෙන තියෙන්නේ. එතකොට මේ ඒ ડોක්ටර්ස්ලා ඒ විස්තරේ කියද්දි කියව එකක් තියෙනවා. පැය එකමාරක් මේ ලංස් වල බත්තට ඇහින්දා කියලා කිව්වේ. හරි. ඒ කියන්නේ ලංස් ගැන වෙනහැලි වලට ගිහින් අරම ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකේදීම තමයි වෙන්නේ නැත්තේ. පැය එකමාරක් තිස්සේ බත්තට ඇහින්දලු මේ ඒ කියන්නේ ඒ අනේක අතිශයින් භයානකයි. ඒක සෑහෙන මේ ඇස්පිරේෂන් කියන එක ගොඩාක් භයානක දෙයක් විදිහට සලකන්නේ. එහෙම මොනවා හරි කෑම හෝ කිසියම් දෙයක් ඒකේ ගිහිල්ලා ඒක හිර වෙන එක ඒක වටේට ඊට පස්සේ හැදෙනවා. ඒ කියන්නේ මේ මොකක් හරි ඒ ආපු ෆොරින් බොඩීස් කියලා කියන්නේ පිටින් මොකක් හරි පුරුදු නැති දෙයක් අහම ඒක වටේට වෙනම ඒව අයින් කරන්න කියලා හිතාගෙන අපේ ඇඟෙන් යන ස්වභාවික ක්‍රියාදාම තියෙනවනේ. ඒ වයින් තව කෙල වෙනවා. අර ඒ වගේ ඒවා ප්‍රශ්න වෙලා හෙනට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ලංස් වල ගියොත් එහෙම ටක් ගාලා අයින් කරනවා. ඒ ඔක්කොම අයින් කළා ඉතින් බේෂන් නැති වෙනවා. ඉතින් ඒකට වැඩක් නැහැ කොහොම. ඒ කියන්නේ මේ ඔපරේෂන් එකට ඒගොල්ලෝ කතා කරලා තිබ්බේකි වැඩේ කරගන්න කට්ටිය මදින්ද මේ ඔන්කොල් මහරය පාන්දර එකයි ගානකට අර ඒ කන්සල්ටන්ට් ඒ සර්ජන් ගිහිල්ලා ඒ වෝඩ් එක බාරව කලින් හිටපු විශ්‍රාමික ඒ සර්ජන් කෙනෙකුටත් කතා කරලා ඒ මිනිස්සයාවත් ගෙන්නගෙන තමයි ඔපරේෂන් එක කරලා තියෙන්නේ. ඒත් ඉතින් පේෂන්ට් බේර ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ පාන්දර ඒ ගණන් වලට ඒ අදාළ ඉන්න අයට විතරක් මදි එක කරගන්න. ඒ වෙලාවට ඒ වගේ අර ටිකක් භයානක ඔපරේෂන් එකකුත් නේ. කියන්නේ ටිකක් අර සාමාන්‍ය එකක් නෙවෙයි. අර ඒ වගේ තැන්වල තමයි කොහොමත් ඔය මේ ලොකු
ස්ට්‍රෙස්ෆුල් තත්ත්වයක් ඉන්නේ ඇනස්තෙටිස්ලාට උනත් මං කියන්නේ කොහොම හරි අර අතනදී එතකොට ඒගොල්ලෝ සමහරක් කලාවට අර වගේ gedara ඉන්න විශ්‍රාමික මිනිස්සුන්ට කතා කරලා ඒ මිනිස්සු ගෙන්නගෙන හොස්පිටල් එකට එහෙම අවුලක් නැහැ එනවයි ඒ කියන්නේ අවුරුදු 10ක් 15ක් ඒගොම එකතැනක හිටියම ඒකත් නිකන් gedara වගේ තමයි ඉතින් පාන්දරයකට මේ කියන්නේ එහෙම මහලු කොහොමද දෙයක් නෙමෙයි එහෙමත් අවිලා කොහමද පේෂන්ට් බේර ගන්න බැරි වෙලා තිබුණා කොහොමද දැන් මේ මගේ ඒ වගේ සර්ජරිස් වලදී ඇනස්තෙටිස්ලාගේ වැඩ මාර බරපතලයි ඒ කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැනේ දැන් කරන්න දෙයක් නැහැ කොහොමත් ඔපරේෂන් එක කරන්න එනවා ඔය මොකක් හරි ලොකු ඩැමේජ් එකක් කරගෙන ආවට පස්සේ ඒ අදාළ මොකක් හරි සර්ජරි එකක් කරන්න එනවා මොකක් හරි හානිය තියෙන තැන් අනුව ඒ කියන්නේ කොහේ හරි එක්කොල්ලේ එකතු වෙනවා වෙන්න බලන් අනම්මනම් එක එක ඒවා කරන්න වෙනවා එහෙම කරන්න වෙනකොට ඉතින් ආයේ කාලා එන්න එපා කියන්න බෑනේ දැන් මේ කාලා ඉන ගමන් නම් හැප්පුනේ එතකොට අරක එනම තත්ත්ව බොහොම අමාරුයි ඒ වගේ එකක් මැනේජ් කරන්න අර එහෙම එකක් තියෙන බොහොම ප්‍රෙපෙයාර්ඩ් විදියට යන සර්ජරිස් වල කිසි කරදරයක් නැහැ මාර ලේසියෙන් කරන්න පුළුවන් ඇනස්තෙටිලා ඔය පැත්තකටලා ඉන්නවා හරි ඒ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ ඒ වෙලාවට අර කලාතුරෙන් අර බීප් බීප් ගාගෙන ආව පොඩ්ඩක් ගිහලා බලනවා එච්චර නිකන් මොකද කියලා ඒවත් අර බොහොම කලින් බීප් බීප් ගානවා ඒ කියන්නේ අර අන්තිම වෙනකන් ඉන්නේ නැහැ කොහොමත් ඒක ටීට් ටික් ගාගෙන තියෙන්නේ එතකොට අර පොඩ්ඩක් වෙනස් වෙන ගමන් ඒක කෑ ගහන්න ගන්නවා. එතකොට ගිහිල්ලා ඔක මේවා කරන්න පුළුවන්. අර වගේ සර්ජරිස් එහෙම නෑ. කලින් මේ ලෙඩාව මොනවද ගින්දමන්ද මේ මොනතර මොනවද තියෙන ලෙඩ වෙන වෙන ඒවා ඔපරේෂන් එකක් කරද්දි බලපාන බ්ලඩ් ෂුගර් ලෙවල් එකකින් නම් බලපානවනේ. ඒවා මොකුත් දන්නෙත් නෑ. ප්‍රෙෂර් තියෙනවද නැද්ද මොකුත් දන්නේ නැතිව ලේ වර්ගෙ මොකද්ද දන්නෙත් නෑ සමහරක් වෙලාවට. අර ඒ වගේ කන්ඩිෂන් එකක් මත මැනේජ් කරන එක වෙනම එකක්. ඒක තමයි ඉතින් ගොඩක් ස්ට්‍රෙස්ෆුල් කියලා කියන්නේ. ඇනස්තෙටිස්ලා තමයි කොහොමද වැඩිපුරම සියදිවි හානි කරගන්න හෙල්ත් කෙයාර් ප්‍රොෆෙෂන් එක ඉන්නේ නිර්වින්දක වෛද්‍යවරු. උන්ට ලේසියිනේ මැරෙන්නත් ඒකත් එක හේතුවක්. ඇයිද ඒක මේ බෙහෙතක් මොකක් හරි පොඩ්ඩක් යන කවසාවක් වෙදක් ගෙදර ගියා කිසි කරදරයක් නැතුව මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ওই බෙහෙත් මේ මිනිස්සු හොඳටම දන්නවනේ ඉතින්. හොඳම බෙහෙතක් ගත්තා. අග්ගාල සිහිය නැති වෙලා හැමම ලොකු කරදරයක් නැතුව මැරලා යන මොකක් හරි එකක් ඒව කරගත්තා. ඒගොල්ලන්ට විතරයි ඒවට ඇක්සස් තියෙන්නේ. සාමාන්‍ය ડોක්ටර්ස්ලාටවත් ඒ සමහරක් බෙහෙත් වලට ඇක්සස් නැහැ. ලෝකේ තියෙන භයානකම මේ බෙහෙත් වගේ දේවල් වලට ඇක්සස් තියෙනවා මේ මිනිස්සුන්ට. ඉතින් ඒ ඇක්සස් නොදී බෑනේ ඉතින් මේ මිනිස්සු ඒක කරන්න එපයි. ඒකෙම ප්‍රතිඵලයක් විදිහට වගේ අනිත් පැත්තට මේ සෑහෙන්න මැරෙන්නෙත් වැඩිපුරම හෙල්ත් කෙයාර් ප්‍රොෆෙෂන් ඒක ඇතුලේ ගොඩක්ම ඇනස්තෙටිස්ලා සීදී විහාන කරගන්නවත් වැඩි. එහෙම තියෙන්නේ. ඒතර යනවා නම් බලන්න අපි දන්නේ නැහැ. හරි. ඒතර කොහොම හරි මේ ඔහොම තියෙනවා. N2O කියන්නේ ඒ වගේ මේ සිහිය නැති වුණාට පස්සේ ඒක පවත්වා ගන්න පාවිච්චි කරන එකක්. අර ඒක වෙනම වායු වර දැන් කොහොමත් එයා හුස්ම ගන්න එකටම එහෙම N2O කනෙක්ට් කරනවා. ඒතර ඒක දිගින් දිගටම ආග්‍රහණය